ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ චිත්‍රපට නිෂ්පාදිකා ජානකී විජේරත්න මහත්මිය අතර පවතින බව කියන ප්‍රේම සම්බන්ධතාව ගැන. ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ චිත්‍රපට නිෂ්පාදිකා ජානකී විජේරත්න මහත්මිය අතර පවතින බව කියන ප්‍රේම සම්බන්ධතාවක් පිළිබඳව මේ දිනවල කලා ක්ෂේත්‍රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. කලක් තිස්සේ රහසක්ව පැවති බව කියන මෙම සම්බන්ධතාව මේ වන විට ප්‍රසිද්ධියට පත් රහසක් බවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔවුන් දෙන්නා ප්‍රසිද්ධ උත්සවවලට හා සංഭാෂණවලටද එක්ව සහභාගී වන අතර යුවලක් ලෙස ඡායාරූපවලට පෙනී සිටීමටද පටන් ගෙන තිබේ. ජානකී විජේරත්න මහත්මිය මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රකට නාමයක් වන අතර ඇය කලාදිවිය ආරම්භ කරන්නේ රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් ලෙසිනි. පසුව රංගනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ ඇය පූර්ණකාලීන චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන අතර ජනප්‍රිය චිත්‍රපට සමාගමක් වන ලයිකා නිෂ්පාදන සමාගමේ ශ්‍රී ලංකා උපසභාපති ධූරයද හොබවයි. සනත් ගුණතිලක මහතා මෙරට සිනමා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් පුරා ජනප්‍රියත්වයේ හිමිපෙත්තේ වැජඹුණු සම්මානනීය රංගන ශිල්පියෙකි. මේ වන විට 69 වන වියෙහි පසුවන ඒ මහතා සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටී. මෙම කලාකරුවන් දෙදෙනා අතර සමීප සම්බන්ධතාවක් ඇති බවට වූ කටකතා පසුගිය කාලයේ පුරාම පැතිර යන්නට මූලිකම හේතුව වී ඇත්තේ මෑතක සිට ඔවුන් දෙන්නා විවිධ කලා කටයුතු සහ උත්සව අවස්ථාවන් සඳහා මෙන්ම ගමන් බිමන් සඳහාද නිරන්තරයෙන් එකට සහභාගී වීමයි. පසුගියදා පැවති ක්‍රිකට් තරගයක් නැරඹීමටද ඔවුන් දෙදෙනා එකට පැමිණ සිටිනු දක්නට ලැබුණි. දෙරණ සිනමා සම්මාන උළෙලටද ඔවුන් එක්වා අතර ලයිකා සමාගමේ මෑත කාලීන එළිදැක්වීම් ගණනාවකදීද දක්නට හැකි විය. විවාහයෙන් වෙන් වී සිටින ජානකී විජේරත්න මහත්මිය එක් දරුමවකි. මෑතකදී පැවති ඇගේ දරුවාගේ උපන්දින සැමරුම් උත්සවය සඳහාද සනත් ගුණතිලක මහතා සහභාගී වී ඇති අතර ඔවුන් දෙදෙනා එකට සිටගත් ඡායාරූපද නිරීක්ෂණය කළ හැකි විය. මෙම සිදුවීම් හමුවේ ඔවුන්ගේ සම්බන්ධතාව ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇතැයි වාර්තා වේ. මෙම කතාබහ පිළිබඳ අදහස් දක්වමින් සනත් ගුණතිලක මහතා සඳහන් කර ඇත්තේ තමන්ට ඇතැම් පිරිස් විවේචන එල්ල කළද තමන් කලාවට කළ සේවය සිහිපත් කරන පිරිස් තමන්ට ආශිර්වාද කරන බවයි. වයස 69ක් වන තමන්ට ජීවිතයේ අවසන් කාලයේ තනිව සිටීමට නොහැකි බවත් සහකාරියකගේ අවශ්‍යතාවය පවතින බවත් ඔහු පවසා තිබේ. අන් අය කුමන දේ පැවසුවද ඒවා තමන්ට අදාළ නොවන බවත් අන් අයව සතුටු කිරීමට ප්‍රථම තමන්ගේ සතුට පිළිබඳව සිටිය යුතු බවත් සනත් ගුණතිලක මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. සනත් ගුණතිලක මහතා මින් ඉහත සම්මුඛ සාකච්ඡාවලදී තමන්ගේ පෙර සම්බන්ධකම් ගැන පවසා තිබෙන අතර ඔහු 2023 මාර්තු මාස සතියන්ත පුවත්පතකට මෙසේ පවසා තිබුණි. ජීවිතයේ සමහර අවස්ථාවන් වලදී මට ලැබිය යුතු දේවල් නොලැබී යනවා. ඒ ජීවිතේ බෙදා හදා ගන්න දේවල් වෙන්නත් පුළුවන්. නමුත් ඒ දේවල් මට හිමි නැහැ කියලා මම හිතනවා. ඒ එක්කම සමහර දේවල් මගෙන් උදුරාගත් අවස්ථාවන් තියෙනවා. සම්මාන වගේ දේවල්. මට ඒ දේවල් දැනෙනවා. හිත වේදනාවක් නැති වෙනවා. හැබැයි මම කුපිත වෙන්න ගියේ නැහැ. තරුණ කාලයේ යම් යම් ප්‍රකාශ කරලත් තියෙනවා. ඒ වගේම මාව ලේසියෙන් යමකට නම්මා ගන්නත් බෑ. ජීවිතේ මට වැරදුණු තැන් තියෙනවා. මම වැරදි කරලත් තියෙනවා. ඒවා මම පහුකාලීනව මම හදාගත්තා. විරාගයේ චිත්‍රපටයේ යම් යම් අවස්ථාවන් වලදී 60%ක් විතර මේ චරිතය හිතන විදියට හිතීම සාධාරණයි කියලා මටම හිතෙන අවස්ථාවන් තියෙනවා. මට වඩා හොඳ කෙනෙක් ගාවට සරෝජිනීට යන්න තිබ්බ අවස්ථාවලදී මම ඇයට යන්න දුන්නා. අද වෙනකම් ඔබත් දන්නා මාත් දන්නා මගේ යම් යම් සම්බන්ධතා තිබුණත් ඒ කිසිම කෙනෙක් ගැන මගෙන් කිසි දෙයක් අහගන්න බෑ. මම හැමදාම එහෙමයි. එයත් කිසි වෙලාවක කියන්න ගියේ නැහැ. මගේ පුද්ගලික ජීවිතේ යම් යම් සිද්ධීම් නිසා අරවින්දත් කියන්නේ මේ මමම නේද කියලාත් හිතිලා තියෙනවා. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපේ channel එකත් subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.